හලෝ මම මේ හිටපු අටවන රජතුමාගේ අංගාරක්ෂක කතා කරන්නේ. අපේ හිරු නැගෙන ප්‍රාන්තේ මහා ඇමතිතුමාව ගෙනල්ලා දඬු කඳේ ගහලා තියෙනවා. අපේ අටවන රජතුමාට එතුමාට පොඩ්ඩක් කතා කරන්න ඕන කියනවා මහා ඇමතිතුමා එක්ක. පුළුවන් ද පොඩ්ඩක් අවසර දෙන්න. මෙහෙමයි අංගාරක්ෂක මැතිතුමා. අපි කලින් නම් පැවතින රාජ්‍ය පාලනයන් ඇතුලේ අපිට ඔය වගේ ප්‍රශ්න තිබුණා. නමුත් දැන් මේ පාලනය වෙනස් කරන්න ඕන කියලා කතිර යුද්ධයකින් මේ දැන් ඉන්න රජතුමාව පත් කරගෙන තියෙනවානේ. ඉතින් අපිට ඒකට බලපෑමක් දැන් කරන්න අමාරුයි. කලින් නම් හිටපු රජතුමාලාගේ කුමාරවරු කතා කරා, ඇමතිවරු කතා කරා, ඇමතිවරුන්ගේ බිරින්දෑවරු කතා කරා, එක එක දේවල් වලට කතා කරා. ඉතින් අපිත් කරන්න දෙයක් නැතිකමට අපිත් සමහර ලාවට ඉතින් නිහඬව හිටියා. නමුත් දැන් මේ ක්‍රමේ පොඩ්ඩක් වෙනස් නේද? ඉතින් අපිට අවසර දෙන්න අමාරු දඬු කඳේ ගහලා ඉන්න ඔය කියන මහා ඇමතිතුමාට කතා කරන්න දෙන්න. අයිබෝන් ලයිෆ් විත් ශිරාන් සිල්වා channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම මේ කතා කරේ මේ වෙනකොට රට ඇතුලේ විකාශය වෙන නාට්‍යයක පිටපතක් ලියන්න දුන්නා නම් මම ඔහොමයි ලියන්නේ. අද වෙනකොට අත්අඩංගුවේ පසු වෙන සැකකරුවෙක් සම්බන්ධයෙන් ඔහුට කතා කරන්න ඕන කියලා අපේ හිටපු ජනාධිපතිතුමෙක් අවසර ඉල්ලලා තියෙනවා. මේ සිද්ධිය අත්අඩංගුවට ගැනීම හෝ අත්අඩංගුවේ ඉන්නේ කවුද, කතා කරන්න ගියේ කවුද කියන එක සම්බන්ධයෙන් නෙමෙයි කතා කරන්නේ. නීති කෘත්‍යයක් නිසා මම ඒක ගැන නිශ්ශබ්දව ඉන්නවා. නමුත් මට ඕන කරන්නේ මේ වෙනකොට මේ පාලනයන් ඇතුලේ අපිට මෙන්න මෙහෙම සිදුවීම්, මෙහෙම බලපෑමක් හෝ මෙහෙම සොයා බැලීමක් හෝ සිදු වෙනවා යන්නවත් ආරංචි වන්නේ මේ පාලනය ඇතුලේ. අපි ජනතාව හැටියට අපිට වෙනස් කරන්න ඕන වෙලා තිබුණ ක්‍රමයක් තමයි මේ වෙනස් කරලා තියෙන්නේ. වෙනස් වෙමින් තියෙන්නේ. මට කියන්න ඕන වෙන්නේ අන්න ඒක. මොකද මෙවැනි සිදුවීම් ඉතිහාසෙත් සිද්ධ වෙන්නේ නැති. මෙවැනි සොයා බැලීම්, මෙවැනි බලපෑම් ඕන හැටිය සිද්ධ වෙන්නේ නැති. මොකද හිටපු පාලකයන් අලුතෙන් පත් වෙන පාලනයක් වුණාම පහුගිය රජයන් වල කලින් හිටපු ආණ්ඩුවල හිටපු උදවියව අත්අඩංගුවට ගැනීම කළා. නමුත් අපිට එහි ප්‍රතිඵලයක් දැක්කේ නැහැ. එහි අවසානයක් අපි දැක්කේ නැහැ. එකක් දෙකක් ඇරෙන්න. මොකද ඒවට බලපෑම් සිද්ධ වෙන්නේ නැති. මම මේ උනා කියලා කියනව නෙමෙයි. සිද්ධ වෙන්නේ නැති. මොකද ඒකට උදාහරණයක් තමයි අපිට දැන් මේ අත්අඩංගුවේ පසු වෙන සැකකරුවට කතා කරන්න ඕන කියලා ඉල්ලන ප්‍රතිචාර වලින්, ඉල්ලන ඉල්ලීම් වලින් සහ හමු වෙන අය ගැන අධ්‍යයනය කරාමත් හිතෙන්නේ ඔය විදිහටම පරීක්ෂණ මට්ටමේ තියෙන පරීක්ෂණ අතපෙවීම මත නතර වෙන්න ඇති. හැබැයි අපි මේකේ හොඳම දේ වෙන්නේ මේ වෙනකොට මහ ජනතාව පවා දැනගන්නවා මෙන්න මෙහෙම අතපෙවීමක් සිද්ධ වෙනවා කියන එක. පහුගිය රජයන් වල ඒ අත්අඩංගුවට ගැනීම, නඩු පැවරීම ඔය මොකක් වුණත් හැබැයි උන් යාළුවෝ නිසා පරීක්ෂණ හරියාකාරව සිදු නොවෙන්නේ නැති. මොකද ඡන්ද කාලෙට දෙගොල්ලෝ ගහමරා ගත්තට ඡන්දෙන් පත් වුණාට පස්සේ අනේකාට විරුද්ධව හිටපු පාලකයන්ට විරුද්ධව හෝ වැරදිකරුවන්ට විරුද්ධව වැඩ කටයුත්තක් හෝ කරනවා අපිට දැක්කේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ. යම් දවසක ඕන් පාලනයටපත් වුණාමත් ඒකම කරන්න වෙනව නිසා. ඉතින් මට මේකෙන් කියන්න ඕන වෙන්නේ මෙවැනි පාලන ක්‍රමයක් තමයි අපේ බලාපොරොත්තු වුණේ. දැන් ඒක වෙමින් තියෙනවා. මම කියන්නේ ඒක 100%ක් වුණා කියලා. 100%ක් අදූෂිතයි, 100%ක් විනිවිදභාවයෙන් පේනවා කියලා මම මේකට කියන්න යන්නේ නැහැ. හැබැයි යම් මට්ටමකට වෙමින් තියෙනවා. එක පාඩට ඒක වෙන්නේ නැති වෙයි. නමුත් යම් මට්ටමකට වෙමින් තියෙනවා කියන්න තමයි මේක උදාහරණයක් හැටියට ගන්න පුළුවන් වෙන්නේ. අපි දන්නේ නැහැ මේ කතා කරන්න ගියේ මොකටද, හම්බෙන්න යන්නේ මොකටද? ඒක නෙමෙයි මම මේ කතා කරන්න යන්නේ. ඒකට වෙච්ච බලපෑම සම්බන්ධයෙන්. ඒ බලපෑම කරන්න ආපු අයට ලැබෙන උත්තර සම්බන්ධයෙන්. නීතියේ සමහර හිල් තියෙන්න පුළුවන්. ඉතින් ඒවා අස්සෙන් රිංගල යන්න අවස්ථාව ලබා ගන්න වෙන්න පුළුවන්. ඉතින් සමහර හමුවීම් සිද්ධ වෙන්නේ නැති. හැබැයි දේශපාලන බලපෑමක් මත හෝ බලය පාවිච්චි කිරීමක් මත මෙය
මේ කටයුත්ත ඉදිරියට ගෙන යාමට හිටපු ජනාධිපතිතුමාට අවසරයක් ලැබුණේ නැහැ. ඒක හොඳ ප්‍රවණතාවයක්. අපි හිතපු රට, අපි බලාපොරොත්තු වෙච්ච රට කෙමෙන් හෙමින් පත් වෙමින් තියෙනවා. ඒ රටේ අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. නීතිය කාටත් එක වෙන්න ඕන. ඒක කෙනෙකුට මේ විදියටවත් අර කෙනාට මේ විදියටවත් මහා ඇමතිට මේ විදියටවත් පුරවැසියට මේ විදියටවත් නෙමෙයි. හැමෝටම එක නීතියක්, එක රටක් විය යුතුයි. මට කියන්න ඕන උනේ ඔන්න ඔය ටික. බලාපොරොත්තු තියාගමු. ඔබට ජය. Life with Siddhan Silla channel එක තවමත් subscribe කරේ නැත්නම් subscribe කරන්න.